නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ තත්‍ර කෝ භගවා පංචවග්ගියේ භික්ඛු ආමන්තේසි. මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් මිගදායේ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් නමතා මේ ධම්මචක්ක දේශනය වදාළසේක. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. පින්වත් මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු මේ අන්ත දෙකකි. යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. යම් මේ කාමයන්හි කාමසුඛයේ ඇලී ගලී වාසය කිරීමක් ඇද්ද, මෙය හීන වූ දෙයකි, ලාමක වූ දෙයකි. පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි, අනර්ථ සහිත දෙයකි. යෝචායං අත්ත කිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. යම් මේ තමාව පීඩාවට පත් කරවන වැඩපිළිවෙලක් ඇද්ද, එය දුක් සහිත දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි, අනර්ථ සහිත දෙයකි. ඒතේතේ භික්ඛවේ උභෝන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. පින්වත් මහණෙනි, ඒ මේ අන්ත
අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් මැස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඥානය ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේය. කතමාච සාභික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම් මැස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන විශේෂ ඥානය ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. එනම් සම්මා දිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචාද සම්මා කම්මන්තයද සම්මා ආජීවයද සම්මා වායාමයද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි. අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම් මැස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන විශේෂ ඥානය ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙයයි. ඉදං කෝපන භික්ඛවේ
දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛා. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි. ඉපදීමද දුකකි, ජරාවට පත්වීමද දුකකි, රෝග පීඩා වැළඳීමද දුකකි, මරණයද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමද දුකකි, ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමද දුකකි. කැමති වන්නා වූ යම් දෙයක් නැද්ද, එය නොලැබීමද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝම දුකකි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తత్ర తత్రాభినందిని සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යයයි. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් නැලෙන්නා වූ ඒතන සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද, එයයි එනම් කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයයි. ඒ තණ්හාවේම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමක් වේද, අත්හැරීමක් වේද, දුරු වීමක් වේද, තණ්හාවෙන් මිදීමක් වේද, ආලය නැතිවීමක් වේද, එයයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරිය සත්‍යං අයමේව හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං
සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. එනම් සම්මා දිට්ඨියද, සම්මා සංකල්පයද, සම්මා වාචාද, සම්මා කම්මන්තයද, සම්මා ආජීවයද, සම්මා වායාමයද, සම්මා සතියද, සම්මා සමාධියද යන මෙයයි. ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදී කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි
දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යයයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තං කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තං කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය වූයේ යයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛං යෝදං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මෙය වනාහි
දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදී කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මෙය වනාහි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කළ යුතුයි කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලදී කියා මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. යාවකීවංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නසුවිසුද්ධං අහෝසි නේවතාවහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමනං බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්. පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව සැබෑ තත්ත්වය නම් වූ ඥාන දර්ශනය සුවිශුද්ධ ලෙස මාහට යම්තාක් අවබෝධ නොවූයේ වේද, ඒතාක් කල්ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම වනාහි අනුත්තර වූ
සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා නොදුන්නෙමි යතෝ චකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සසමනං බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යම් කාලෙක පින්වත් මහණෙනි මාහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව සැබෑ තත්ත්වය නම් වූ ඥාන දර්ශනය සුවිශුද්ධ ලෙසටම අවබෝධ වූයේ වේද එකල්හි පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා දුන්නෙමි ඥානං ච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝති මාහට ඥාන දර්ශනය පහළ විය මාගේ චේතෝ විමුක්තිය විනාශ නොවන්නේය මෙය වනාහි අන්තිම ඉපදීම වේ දැන් මාහට පුනර්භවයක් නැත්තේය ඉදම වෝච භගවා අත්තමනා පංච වග්ගියා වික්ඛු භගවතෝ වාසිතං අභිනන්දුන්ති භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළසේක අතිශයින්ම සතුටටපත් වූ ඒ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහුය ඉමස්මින් ච පන වෙය්‍යාකරණස්මින් වඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති
මේ ධම්මචක්ක දේශනය වදාරණ කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් නැද්ද හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මල කඩ රහිත වූ දහම්මැස පහළ විය පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සත්ත මනුස්සාවේසුං ඒතම් භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී එය වනාහි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේමයයි කියා පොළොව වාසී දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවාහුය බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේසුං පොළොව වාසී දෙවියන්ගේ දහම් ഘോഷාව අසා චාතුම් මහරජික දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවාහුය චාතුම් මහරජිකානං දේවානං සද්දං සුත්වා තාවතින්සා දේවා සද්ද මනුස්සාවේසුං චාතුම් මහරජික දෙවියන්ගේ දහම් ഘോഷාව අසා තාවතින්ස දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවාහුය තාවතින්සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාවේසුං තාවතින්ස දෙවියන්ගේ දහම් ഘോഷාව අසා යාම දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවාහුය යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සාවේසුං යාම දෙවියන්ගේ දහම් ഘോഷාව අසා තුසිත දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවාහුය තුසිතානං දේවානං සද්දං සුත්වා
නිම්මාන රති දේවා සද්ද මනුස්සා වේසුන් තුසිත දෙවියන්ගේ දහම් ഘോഷාව අසා නිම්මාන රති දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය නිම්මාන රතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සා වේසුන් නිම්මාන රති දෙවියන්ගේ දහම් ഘോഷාව අසා පරනිම්මිත වසවත්ති දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය පරනිම්මිත වසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සා වේසුන් පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ දහම් ഘോഷාව අසා බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සා වේසුන් බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියන්ගේ දහම් ഘോഷාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සා වේසුන් බ්‍රහ්ම පුරෝහිත දෙවියන්ගේ දහම් ഘോഷාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්ද මනුස්සා වේසුන් මහා බ්‍රහ්ම දෙවියන්ගේ දහම් ഘോഷාව අසා පරිත්තාභ දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අපමානාභා දේවා සද්ද මනුස්සා වේසුන් පරිත්තාභ දෙවියන්ගේ දහම් ഘോഷාව අසා අපමානාභ දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය අපමානාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්ද මනුස්සා වේසුන් අපමානාභ දෙවියන්ගේ දහම් ഘോഷාව අසා ආභස්සර දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්ද මනුස්සා වේසුන් ආභස්සර දෙවියන්ගේ දහම් ഘോഷාව අසා පරිත්ත සුභ දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවා වූය
පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අපමාන සුභා දේවා සද්ද මනුස්සාවේසුං පරිත්ත සුභ දෙවියන්ගේ තහම් ඝෝෂාව අසා අපමාන සුභ දෙවියෝ තහම් ඝෝෂා පැවැත්තුවාහුය අපමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සාවේසුං අපමාන සුභ දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා සුභකින්න දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහුය සුභකින්නකානං දේවානං සද්දං සුත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේසුං සුභකින්න දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා වේහප්පල දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහුය වේහප්පලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්ද මනුස්සාවේසුං වේහප්පල දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා අවිහ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහුය අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්ද මනුස්සාවේසුං අවිහ දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා අතප්ප දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහුය අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේසුං අතප්ප දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා සුදස්ස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහුය සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්ද මනුස්සාවේසුං සුදස්ස දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා සුදස්සී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහුය සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති සුදස්සී දෙවියන්ගේ දහම් ඝෝෂාව අසා අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ
බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේමයයි කියා අකනිට්ඨ දෙවියෝ දහම් ഘോഷා පැවැත්තුවාහුය. ඉතිහතේන කනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අභුග්ගංචි අයංච දස සහස්සී ලෝක ධාතු සංකම්පි සම්පලම්පි සම්පවේදී ඒසනයෙහිම ඒ මොහොතෙහිම බ්‍රහ්ම ලෝක යම්තාක් වේද ඒතාක්ම මේ දහම් ഘോഷාව පැතිර ගියේය. දස දහසක් ලෝක ධාතුවම කම්පාවිය තදින්ම කම්පාවිය බලවත්ත කම්පාවිය. අප්පමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්ති දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේය. අතකෝ භගවා උදානං උදානේසේ එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහල කළාහුය. අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝති බවත් කොණ්ඩඤ්ඤතිමේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. බවත් කොණ්ඩඤ්ඤතිමේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. ඉතිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ වේව නාමං අහෝසීති. මේ ආකාරයෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන මේ නාමය ඇති වූයේය. ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සිත් වේවා.